හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් අද මම ඔයාලව එක්කන් යන්න හදන්නේ නත්තල් කාලෙට විතරක් ඕපන් වෙන එක්ස්පෝ 2020 වල තියෙන ඩුබයි වින්ටර් සිටි ක්‍රිස්මස් මාකට් එක බලන්න. ඉතින් කතෝලික බෞද්ධ කියලා වෙනසක් නැතුව සමරන උත්සවයක්නේ නත්තල් කියන්නේ. වින්ටර් සිටි එක ඇතුළට එනකොට අපිට ලෝකෙ නොයෙක් රටවල් වල කොඩි බලා ගන්න පුළුවන්. ඒ වගේම පුංචි අපේ රටේ කොඩියත් මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය ටිකත් පහු කරන් අපි වින්ටර් සිටි එකේ ටිකට් එක ගන්න ආවා. ඔයාලගේ ටිකට් එක ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් කෑෂ් දීලා ගන්නත් පුළුවන්. ඔන්ලයින් බුක් කරනවා නම් ඩිරම් 40ක් වගේම මෙතනින් කෑෂ් දීලා ගන්නවා නම් ඩිරම් 50ක් වගේ තමයි වෙන්නේ. ඔන්න ඔහොම ටිකට් එකත් අරගෙන අපි ඇතුළට ආවා. ඇතුළට එනකොට ඊළඟට තියෙනවා අපේ වින්ටර් සිටි පාස්පෝර්ට් එක ගන්න. මේක නම් ගන්න ඕනිමයි කියලා නැහැ. කැමති අයට ගන්නත් පුළුවන්. කැමති නැති අයට නොගෙන ඉන්නත් පුළුවන්. ඔය ටික ඔක්කොම ඉවර කරගෙන අපි වින්ටර් සිටි එකේ ඇතුළට ආවා. ඇතුළට එනකොට නම් මාරම ලස්සනක් තියෙන්නේ. ක්‍රිස්මස් එකට යන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේක. ෆන් ඇක්ටිවිටීස්, ගේම්ස්, ලයිට් ෂෝ වගේ ගොඩක් දේවල් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ක්‍රිස්මස් එකට විනෝද වෙන්න පුළුවන් හොඳම තැනක් තමයි මේක. ඉතින් මේ අවුරුද්දට එකපාරක් එන chance එක මගහැර ගන්න එපා. අපි ඇතුළට එනකොටම තමයි පොඩි ලයිට් ෂෝ එකක් එක්කම නත්තල් ගහේ ලයිට්ස් ඔන් කරේ. ඒක නම් මාරම ලස්සනයි. ඒ වගේම ලයිට් ෂෝ තියෙනවා. මේ වගේ ලස්සන මීටත් වඩා ලස්සන ලයිට් ෂෝ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වින්ටර් සිටි එකේ හැම පැයකට වරක්ම හිම වැටෙනවා. ඉතින් ලොකු පොඩි කියලා ભેදයක් නැතුව ඒ ටයිම් එකේ හැම කෙනාම වගේ එන්ජොයි කරනවා. මගේ ජීවිතේ මල් ලැබපු හොඳම නත්තල් අත්දැකීම තමයි මේක. මොකද ඉතින් අපේ ලංකාවේ මේ වගේ අත්දැකීම් ලබා ගන්න බැරි නිසා. ඔන්න ඔය ටික ඉවර කරලා අපි ගියා සැන්ඩට ලියුමක් ලියන්න. අපිට කැමති දෙයක් ඉල්ලලා මේ ලියුමේ දාන්න පුළුවන්. මමත් මට ඕනි දේවල් සැන්ටගෙන් ඉල්ලලා ලියුමක් ලියලා අපි එතනින් එළියට ආවා. ඊට පස්සේ අපි පුංචි රවුමකුත් දාලා අපි ආවා ඩිස්නි මූවි එකක් බලන්න.
වගේම ඔයාලා ආස කරන කාටුන් කැරක්ටර්ස්ලත් මෙතන ඉන්නවා. ඔයාලටත් පුළුවන් එයාලා එක්ක ලස්සන ෆොටෝස් වීඩියෝස් එහෙම අරගන්න. ඉතින් ඔයාලත් ඩුබයි වල ඉන්න කෙනෙක් නම් ඩුබයි වින්ටර් සිටි එකට ඇවිත් බලන්න. මෙට්‍රෝ එකේ එනවා නම් එක්ස්පෝ 2020 මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැස්ස ගමන්මයි තියෙන්නේ. ඔයාලට මෙතනදී සෙන්ටර් මීට් වෙලා ෆොටෝ ගහන්න වීඩියෝස් කරන්නත් පුළුවන්. මෙතන ගොඩක් ෆන් ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් බලන්න දේවලුත් ගොඩාක් තියෙනවා. ඔයාලා ඉතින් මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් වීඩියෝ එක ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා. bye bye.